නිර්වාණයට ළඟා වෙන්න නම් අපි නිර්වාණයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. එතකොට මේ වටිනාකම තේරුම් ගන්න සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ චූලවග්ගේ. එතකොට පින්වත්නි ඒ සූත්‍රය සඳහන් වෙන්නේ මේ නිර්වාණයේ තියෙන ඒ කියන්නේ වටිනාකමට අදාළ අංග 3ක් තියෙනවා. එකක් තමයි සංස්කාරයන්ගේ ඉපදීමක් නැහැ. නිර්වාණයට පත් වුණාට පස්සේ ආයි සංස්කාරයන්ගේ ඉපදීමක් නැහැ පින්වත්නි. ඒ කියන්නේ මේ කෙනෙක් නිර්වාණයට පත් වෙලා රහතන් වහන්සේ නමක් පිරිනිවනට පස්සේ ආයි නිර්වාණයට පත් වුණාට පස්සේ ආයි ඉපදීමක් නැහැ. එතකොට නිවන් දැකලානේ. එතකොට නිර්වාණයේ සංස්කාරයන්ගේ ඉපදීමක් නැහැ. එතකොට ඉපදීමක් නැහැ කියන්නේම මේ සංස්කාරයන්ගෙන් තියෙන පීඩන සංතාප විපරිණාම මේ දුක් ටික නෑ පින්වත්නි මේ නිර්වාණය තුල. එතකොට බලන්න දැන් හිතන්නකෝ අර උදාහරණයක් දක්වලා තියෙන්නේ අර හිසේ කැක්කුමක් ආවට පස්සේ ඒ හිතන්නකෝ රජ කෙනෙක්ට හිසේ කැක්කුමක් එනවා කියලා. එතකොට ඒක නොනවත්වා පවතිනවා. එතකොට මේ හිසේ කැක්කුම හොඳ කරන්න වෙද මහත්තයෙක් ඇවිල්ලා කියනවා මේ රාජ්‍ය පවරලා දුන්නොත් විතරයි මම හිසේ කැක්කුම හොඳ කරලා දෙන්න කියලා. එතකොට නිතර දිගටම හිසේ කැක්කුම තියෙන කෙනෙක්ට ඒ කෙනා ඒ හිසේ කැක්කුම හොඳ කර ගැනීම වෙනුවෙන් තමන්ගේ රාජ්‍ය වුණත් මොකද කරන්නේ? පවරලා දෙනවනේ. එතකොට බලන්න ඒ හිසේ කැක්කුමක් හොඳ කර ගැනීම වෙනුවෙන්. එතකොට ඒ හිසේ කැක්කුම් ඊට පස්සේ පිළිකා මුත්‍රා බට ගහ ගන්න ඕනේ. එතකොට ආයි රස්සාවල් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ හිතන්නකෝ දැන් මේ රස්නේ කාලෙක කොපමණ අපහසුවෙන්ද එළියට ගියත් ඉන්න වෙන්නේ. එතකොට ඒ වගේ ඉන්න ඕනේ. ඊට පස්සේ සමහර වෙලාවට දැන් හිතන්නකෝ ඔය යුද්ධය තියෙන රටවල් වල කොයි වෙලාවේ බෝම්බයක් වැටෙයිද කියලා සමහර මිනිස්සු බයෙන් ඉන්නවා ඇති. එතකොට ඒ වගේ තත්යකට පත් වෙන්න ඕනේ නැහැ පින්වත්නි. මොකද සංස්කාර හටගත්තොත් තමයි මේ දුක ඇති වෙන්නේ. එතකොට ඒ සංස්කාරවල පවතින මොකද මේ සංස්කාර කලින් සඳහන් කළා වගේ හේතුන් අනුව තියෙන. ඒ හේතුන් අනුව තියෙනවා කියන්නේම අපි අර දිරච්ච මුක්කු උඩ ස්ලැබ් එකක් දැම්මා වගේ තමයි කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටෙනවා. එතකොට ඒ කඩාගෙන වැටෙන නිසා මේ සංස්කාරයන් එක්ක අපිට ස්ථිර බලාපොරොත්තු තියාගන්න බෑනේ. එතකොට එහෙම බලාපොරොත්තු තියාගත්තොත් අනිවාර්යෙන් දුකක්ම තමයි තියෙන්නේ. මේ බලාපොරොත්තු නොතියාගත්තත් අපිට මේ සංස්කාර තියෙනවා කියන්නේ මෙතන දුකක්. මොකද අපි බලාපොරොත්තු තියාගත්තත් නැත්නම් අපිට මේ සංස්කාර ගෙනල්ලා දෙන්නේ දුකක් විතරයි. එතකොට පින්වත්නි මේ සංස්කාර හටගන්නේ නැහැ කියන්නෙම එතන අනිවාර්යයෙන්ම අර සංස්කාර තියෙනට වැඩිය තියෙන දුක් ටික එතන නැහැ පින්වත්නි. ඒ නිර්වාණයේ ඒ දුක් ටික නැහැ. එතකොට එයම ප්‍රමාණවත්. ඒ පළවෙනි කරුණම ප්‍රමාණවත් ඔබට නිර්වාණයටපත් වෙන්න. දෙවෙනි කරුණ සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් නැහැ. ඒ කියන්නේ පින්වත් දැන් හිතන්නකෝ දැන් සංස්කාරයන් නිරුද්ධ වෙන නිසානේ අපිට නැවත නැවත කන්න ආහාර සපයන්න සිද්ධ වෙලා. ඊට පස්සේ අපි රෝගී තත්ත්වයන්ටපත් වෙනවා. එතකොට අපි මේ ශරීරය ආරක්ෂා කරගන්න සිද්ධ වෙලා අපිට. එතකොට මේ ශරීරය අභ්‍යන්තරයෙන් ගතත් කොයි වෙලාවේ ලෙඩ රෝග වලට පත් වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ පිටතින් ගත්තත් අපිට ආරක්ෂාවක් නැහැ. කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ නැහැ. එතකොට ඒ වගේ තත්ත්වයක අපිට මේ නිතරම ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ සංස්කාර නිරුද්ධ වෙන නිසා. මේ හේතුන් අනුව හටගෙන තියෙන මේ සංස්කාර ස්ථිර පැවැත්මක් නැහැනේ. අනිවාර්යෙන් නිරුද්ධ වෙනවනේ. එතකොට මේ නිරුද්ධ වෙලා නැවත හටගන්න එක නැවත හටගනීද දන්නේ. එහෙම නැත්නම් මේ නිරුද්ධ වීමත් එක්ක කොයි විදිහට මේ විපරිණාමයට පත් වෙයිද දන්නේ. එතකොට ශරීරය කොයි අතට හැරෙයිද දන්නේ. එතකොට සමහර වෙලාවට පැත්තක් වැඩ නැති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අපි හිතන්නේ නැති පැතිවලට මේ ජීවිත හැරෙනවා පින්වත්. මේ සංස්කාර බිඳි බිඳි යන නිසා. එතකොට ඒ නිසා අපිට මේ සංස්කාර බිඳීම කියන දේ අපිට වළක්වන්නත් බෑනේ පින්වත්. අපි මේ කොච්චර උත්සාහ කරත් අපිට අවුරුදු 100ක් ඇතුළත දැන් හිතන්නකෝ දැන් අර දැන් පහනක දැල්ල ගත්තට පස්සේ සමහර වෙලාවට මේ හොඳට පොල් තෙලුත් තියෙනවා තිරයක් තියෙනවා. නමුත්
බාහිර හුළඟක් නිසා දැල්ල නැති වෙලා යනවා. එතකොට මේ වගේ අපිට ආවිෂය කර්මය දෙකම තිබ්බත් මොකක් හෝ බාහිර මේ සංස්කාර නිරුද්ධ වෙන නිසා කොමක් හෝ බාහිර අරමුණක් හෝ වේවා ඒ වගේ අවස්ථාවකදී වුණත් මේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ නැදත් පින්වත්නි කර්මය ආයුෂ ගෙවිලා ඉවරුණාත් අපිට මහලු කාලයක් නැහැනේ මේ සංස්කාර නිරුද්ධ මේ බිඳිලා යනවනේ. එතකොට අවුරුදු 100 තව අවුරුදු 50ක් ඇතුළත ඔබත් මමත් මේ වැඩ අපගේ මේ සංස්කාර කියන ඒවා මේ ජීවිතේ කතාව ඉවරයි පින්වත්නි. එතකොට ඒ නිසා මේ සංස්කාර බිඳීමත් එක්ක අපිට ඇති වෙන දුක ඒ කියන්නේ හිතන්නකො පින්වත්නි අපි කොච්චර උත්සාහ කරත් අපි අපිට මේකට ආහාර දීලා අපිට සතියක් එක දිගට ඉන්න බෑනේ. මේ සංස්කාර බිඳින හින්දා අපිට හෙටත් ආහාර දෙන්න වෙලා හෙට උදේට දුන්නට දවල්ටත් දෙන්න සිද්ධ වෙලා මේ විදිහට අපිට දිගටම මේක කන්ටිනියු කරන්න වෙලානේ. එතකොට පින්වත්නි මොකක් හරි නියඟයක් ආවට පස්සේ ආහාර දෙන්න බැරුණොත් අපි කොච්චර අසරණ තත්ත්වයකටපත් වෙනවද? මොකද බාහිර සාධක අනුව බාහිර හේතුන් අනුවනේ මේ පවතින්නේ. මේ බිඳි බිඳි යන නිසා අපිට ඒවා සපයන්න සිද්ධ වෙලා. එතකොට පින්වත් ඒ නිසා මෙන්න මේවෙන් ඇතිවන දුක නිර්වාණය නෑ පින්වත්. එතකොට මේ තමයි දෙවනි හේතුව අපිට නිර්වාණය කොච්චර සැනසීමක්ද කියලා හිතන්න මේ හේතුන්ට අනුව. එතකොට තුන්වෙනි එක තමයි ජරාවට පත්වීමක් නෑ. විපරිණාමයට පත්වීමක් නෑ. ඒ කියන්නේ පින්වත්නි අර කලින් සඳහන් කරා වගේම දැන් සංස්කාර හටගත්තට පස්සේ අපිට දැන් ඔබ පොඩි කාලේ ඔබගේ රූපේ නෙමෙයිනේ දැන් තියෙන්නේ. වයසට ගිහිලා. එතකොට තව අවුරුදු 10කින් 20කින් ගත්තාම තවත් වයසට යනවා. විපරිණාමයට පත් වෙනවා. මේ තේරෙන විදිහට කිව්වා. එතකොට ඒ විපරිණාමයට පත් වීමත් එක්ක ඔබ මහලු වෙනවා. ඊට පස්සේ මහලු වුණාට පස්සේ ඇවිද ගන්න බෑ. ඊට පස්සේ ඇවිද ගන්න බැරුණාම සේලයින් බට ගහගෙන ඊට පස්සේ මුත්‍රා බට ගහගෙන මේ හිතන තරම් ලේසි නෑ පින්වත්නි. ඒ කියන්නේ එහෙම ඉන්න ගියාට පස්සේ ඇඳකට වෙලා එතකොට එහෙම පත් වෙන්නේ මේ සංස්කාරයන් විපරිණාමයට පත් වෙන නිසා. එතකොට එයින් නැතිවන දුක ඔබට මේ නිවන් දැකීම තුළ නැති වෙනවා පින්වත්. ඉතින් ඔන්න ඔය කරුණු තුන හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔය කරුණු තුන ඔළුවේ තියෙනවා නම් ඔබගේ වීරය හීන වෙන්න විදිහක් නෑ පින්වත්නි. ඒ කියන්නේ බණක් අහපු ගමන් එකපාරට මම නිවන් දකින්න ඕන කියලා හිතලා ආයි ඒ බණක් ඇහුවාම විතරනම් මතක් වෙන්නේ නිවන් දකින්න ඕන කියලා. ඒ තත්ත්වයට පත් වෙන්න එපා. මොකද ඔය කරුණු තුන හොඳට පැත්තකට ගිහිල්ලා කල්පනා කරලා බලන්න. නිර්වාණේ තියෙන සැපය කොච්චර මේ සංස්කාරයන්ට වැඩිය මේ අසංගත නිර්වාණ ධාතු මේ සංකත සංස්කාරයන්ට වැඩිය කොච්චර අසංගත නිර්වාණය කොච්චර සැනසීමක්ද කියන එක. කොච්චර ශාන්තද කියන එක. එහෙම වුණොත් පින්වත්නි මේ වැඩක් නැති දර කෑලි වගේ විසික් කරන්න වෙන ශරීරයන් තියාගෙන අපිට මේ දිගටම මේ සංසාරය පුරාවට මේ අපිට දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි මේ නිර්වාණයට පත් වුණාට පස්සේ. ඒ නිසා පින්වත්නි මේ කාරණා හොඳට වෙනම විවේකී මනසකින් යුක්තව කල්පනා කරලා බලන්න. ඔබට හිතෙනවා නම් මේ සංසාර ගමනෙන් මේ ගමන නිවා කරන්න ඕන කියලා. එහෙනම් පින්වත්නි හොඳ කල්යාණ මිත්‍රයෙක් නමක් හම්බ වෙලා සුදුසු කමටහනක් අරගෙන නිර්වාණය පිණිසම වීර කරන්න ඔබට පුළුවන්. ඉතින් පින්වත්නි මොකද ගොඩක් අය මේ නිවන් දකින්න නිවනේ වටිනාකම කිව්වට පස්සේ අය කියන්නේ ස්වාමීන් වහන්සේ නිවන් දකින්න අවශ්‍යයි. නමුත් මේ විවේකයක් නෑ. මේ අපිට මේ වැඩ තියෙනවා මේවත් එක ඔට්ටු වෙන්න සිද්ධ වුණාට පස්සේ ආයෙ ගෙදර ඇවිල්ලා විවේකයක් නෑ අපිට නිවන් දකින්න. හැබැයි පින්වත්නි ඔබට මේ දුකෙන් මිදෙන්න ඕන නම් ඔබට ඒ වැඩ වගේම ඔබ උදේට ආහාර ගන්නවා වගේ ඔබගේ ජීවිතේ විශේෂ කොටසක් තියාගන්න විශේෂ වෙලාවක් තියාගන්න මේකටත් ඊට වැඩිය වැදගත් මේ ධර්ම මාර්ගය පුහුණු කිරීම. මොකද ඔබ සසරට වැටුණොත් පින්වත්නි ඔබට කවුරුත් පිටට පිළිසන්නට නැහැ. ඔබට ආයි ධර්ම පදයක් දහම් පදයක් කනට වැටේද දන්නේ නැත්නම් පින්වත්නි මේ සංසාර ගමනෙන් නිකන් අර කාලයකට සැරයක් ධර්ම පදයක් ඇසුනට පස්සේ මම මේ දහමේ හැසිරෙන්න ඕන කියලා හිතලා එහෙම
හිටියොත් පින්වත්නි ඔබට මේ බුද්ධ ශාසනයත් අර ගංගානමගේ වැලිකට ගානට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන කාලේ පහු කරගෙන ආවා වගේ ඒ தත්ත්වයට මේ ගෞතම බුදු ශාසනයත් පත් වේ පින්වත්. ඒ නිසා පින්වත්නි ඔබට පුළුවන් ආකාරයෙන් වීර්ය කරන්න මේ බුද්ධ ශාසනයෙන් උපරිම ඵල නෙලා ගන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් ඒකාන්ත හේතුවක් වේවා කියලා ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.